රට බේරා දෙන්න කියන එකම ඉල්ලීමයි තමුන්නාන්සේලා කරේ. වෙන කිසි දෙයක් මගෙන් ඉල්ලුවේ නැහැ. මගෙන් ඉල්ලුවේ මේ රටෙන් කොටියව පරාජය කරලා කොටියව එලවලා දාලා මේ රට ඒකීය රටක් කරන්න කියන එකම ඉල්ලීමයි තමුන්නාන්සේලා කරේ. අපි ඒ වැඩේ කරා. අහස පොළොව සිසින රටට සෙනෙහේ පුදන ඇහුවම සමරන්න ඕනද කියලාත් ඒකයි මට මේ කියන්න ඕනේ. දැන් අපි සමරනවා චතුර මේ වර්ල්ඩ් වෝර් 1 එක. ඔව්. තාම ලංකාවේ සමරනවා. මේ ලංකාවේ සමරනවා. ලෝකෙ සමරනවා. අපි ඔක්කොම ගිහලා පොපි මලකුත් ගහගෙන ලෝක යුද්ධ 1 නොවැම්බර් මාසේ දෙවනි සතියේ ඉරිදා අපිත් මේ විහාර මහදේවියක නැත්තම් ලයිබ්‍රරි එකේ හැපැත්තේ කොළඹ පුස්තකාලය හැපැත්තේ අපි ඔක්කොම ගිහලා සමරනවා. ඉතින් එතකොට ඒක සමරන අපිට නිදහස ගත්ත දේ සමර ගන්න බැරිද එහෙමනම්? මාරු උත්තරයක් මාරු ප්‍රශ්නයක් මගෙන් අහන්නේ මට කියන්න දෙයක් නැහැ. ඉතින් මම අතමතකයි මේ ඉදිරිච්ච මේ එක නිහඬ වීඩියෝ ඉන්නෝ මේ කතාවල. එහෙම තමයි උනේ මෙහෙම තමයි උනේ. ඔවුන් මිය ගියා ඊයේ රෑ සටනේ මෙහෙම වුණා. සමහරුගේ මුහුණු වල තිබුණ වේදනාව ඒ සමහර ස්ටෝරීස් විදියට ආපු දේවල් වෙනම කතා විදියට එළියට ආවක්වත් නැහැ. ලොබ බැඳුණු දේශය මගේ මේ රටයි සුන්දර බලනු මැන සති පායනා දේශය ලොබ බැඳුණු දේශය මගේ මේ රටයි සුන්දර බලනු මැන සති පනගහෙන හදවතට ඉන්න ආරේ ඉන්න කෙන්න වෙනවනේ පැත්තේ ඈ දැන් කකුලේ උස්සන්න පුළුවන්ද? ඔය දෙන්නේ ආය මොනවාද? කියන්නේ ඉම්ප්‍රූව් වෙලා තමයි ඉම්ප්‍රූව්. නේද? ලෙස දෙව් බඹුන් දෝතින් පිදුමේ පින්බිමේ පස් පිටක් ගිලිහි නොයන්නට රන්නටත් ඇත සිව්කොනේ මෙත් පුරා එක හීනයේ මුළු ලෝකයා නිදනාරයේ දේශයේ මුර දේවතා එලි රැ පුරා දැල්වී තියේ